ඔයා තලපති ෆෑන් කෙනෙක්ද? විජේ ෆෑන් කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන් මේක බලන්න. විජේ කියන මේ සවුත් ඉන්ඩියන් ඇක්ටර් ඉතාමත්ම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. එයාගේ ප්‍රසිද්ධිය ගැන කතා කරන්න ඕනේ නැහැ. Everyone knows him. හැබැයි මේකට එන්න කලින් do you know in school in his early life he was an introvert. සයිලන්ට් එකට යාගේ වැඩක් බලාගෙන ඉන්න එක්කෙනෙක්. ගොඩක් වෙලාවට එක්ස්පෝස් වෙච්ච නැති එක්කෙනෙක් යාගේ ටැලන්ට්ස් වලට. හැබැයි දැන් විජේ ඒක ඇක්ටිං හරහා ඒ ටැලන්ට්ස් ටික බිල්ඩ් කරලා යාගේ කතාවෙන් යාගේ කතා විලාශයෙන් සෑහෙන වෙනසක් කරපු එක්කෙනෙක්. ඇත්තටම යාගේ ඇක්ටිං එක ගත්තොත් ගොඩක් අය ක්‍රිටිසයිස් කරලා තියෙනවා. ඒ වගේම යාගේ සමහර විදිහට ඉන්න ඔය කැරක්ටර් එක ක්‍රිටිසයිස් කරලා තියෙනවා. හැබැයි මේකේ අපිට පේනවා විජේ has come into a new part in his career with going into politics. South Indian actors usually get into politics. හැබැයි විජේගේ තියෙන methodology එක තමයි යාගේ personality එකයි aura එකයි build කරපු හැටි. By being a person who was silent, he started to speak only very little. මේක ඔයගොල්ලන් අද ඉඳන් අත්හදා බලන්න. If you are a person who speaks, don't speak a lot. Speak little. When you speak little, ඔයාගේ audience එක බලනවා ඇයි ඔයා අඩුවෙන් කතා කරන්නේ? ඔයා කතා කරන එක limited edition හින්දා ඔයාගේ වචන විලාශයයි ඔයාගේ style එකයි limited වෙන edition එකක් හින්දා ඒ අතරින් ඒගොල්ලන් ඒ words ටික pick කරගෙන ඒ words ටිකෙන් ඒගොල්ලන් ඔයාගේ wisdom එක හොයනවා. මේ character එක අබ්දුල් කලාම් විජේ වගේම ගොඩාක් අය මේක කරනවා. very famous speakers do this. Try to do that and see whether there will be a big validness in the words you speak.